දී කවුරුද? මහරජුගේ දාසිය. ඇය ධර්ම. ඇය නිසා මගේ ප්‍රාණය ආරක්ෂා වුණේ. ඉන්පසු මට මහරජුනි, මා ඉතා භාග්‍යවන්තයි. ඔබට සේවය කරන්නට අවසර ලැබුණ මට. දැන් ඔබ පූර්ණ සුවයට පත්ව තිබෙනවා. යනුමෙන ඔබේ අධිරාජ්‍ය වෙත ඔබගේ ප්‍රජාවගේ අවශ්‍යතා තකා වදනේ පිහිටිය යුතුයි. ඔවුන් පාලනය කිරීමේදී ඔබ ධර්මයේ පිහිටන්න. උතුම් ධර්මය හා සමානව අන් කිසිවකින් පූර්ණත්වය ලබන්න බැහැ. මා නිසා ඔබගේ ප්‍රාණය ආරක්ෂා වුණා. කෘතගුණය. අපේ මගද බිම ආරක්ෂා කර දෙන්න. පිටත් වෙමු. වදනෙහි පිහිටිය යුතුයි. ඔවුන් පාලනය කරන්න. යුක්ති ධර්මයේ පිහිටන්න. ඔබ ජීවිතයේ සත්‍ය පිළිගෙන ක්‍රියා කළ යුතුයි. එයයි යුක්ති ධර්මය. ඒවත් මා ඔබ හා දැන් විවාහක බවත් සත්‍යයක් තමයි. ඔබ මගධ නරේන්ද්‍රගේ පතිනියයි. මහරජුණියනි, ඔබේ නිවහන පාටලිපුත්‍ර නුවර මාගේ මාලිගයයි. මහරජුනි, යම් ප්‍රේමයක් කළ යුතු දෙයින් මුදාලයි නම් එය ප්‍රේමයක් නොවේ. අපගේ විවාහය මගධේ උත්ථානයට කරුණක් විය යුතුයි. භේදයට නොවේ. සත්‍ය වශයෙන්ම එය මගධේ උත්ථානය සලසාවේ. මම ඔබට වදනක් දෙන්නෙමි. අපගේ කර්තව්‍ය සම්පූර්ණ කර මා මෙහි නැවත පැමිණ ඔබ ගෙන යන්නම්. වදන් දීමට අවශ්‍ය නැහැ. මගේ විශ්වාසය අනුව එය ස්ථිරයි. මේ සභාවේ තීරණය අනුසාරයෙන් අධිරාජ්‍ය චන්ද්‍රගුප්ත සහ රාජමාතා හෙලේනාගේ පුත්‍ර වූ රාජකුමාර ජස්ටින් අද සිට මගධේ ආරක්ෂාව පිණිස අප සැම විසින් පත් කරගනු ලබනවා. මගධේ ගැටුම් විසඳාලනු පිණිස ඔහුට උත්තරීතර අධිකාරිය ප්‍රදානය කරනවා. ඒ අනුව මගධේ හිත පිණිස සියලු කටයුතු සම්පාදනයෙහි බලය ඔහුට පවරනවා. අද සිට රාජකුමාර ජස්ටින්ගේ අනවිධාන සර්ව මගධේම අනවිධාන ලෙස බලපවත්වනවා. මෙසේ හැසිරීමට හේතුව
ජුනි මගධයේ සියලු ප්‍රශ්න විසඳුණා. දැන් මගධයට අන් කිසිවෙකු අවශ්‍ය නැහැ. අන්න බෙර පතුරවා හරින්න අධිරාජ බින්දුසාර සුරක්ෂිතයි. අධිරාජ බින්දුසාරට අධිරාජ බින්දුසාරට අධිරාජ බින්දුසාරට මගේ ස්වාමීනි ඔබ සුරක්ෂිතව දැකීමෙන් අප දෙවියන් කෙරෙහි මගේ සිතේ ඇති භක්තිය තවත් වැඩි වුණා. මම දිගටම විශ්වාස කළා මේ මගධයේ උත්තරාධිකාරී සුසීම කුමරුට ඔහුගේ පියාගේ සහාය කිසිදා නැති නොවන වග. මහරජ බින්දුසාරට 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 මට සිතුනේ මගධයත් අපත් සියල්ල අහිමි කරගත්තා වගේ. එහෙත් එසේ සිදුුනේ නෑ. මහරජ බින්දුසාරට 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 සෑම දෙනාම විශ්වාස කළේ මගේ ආදර පුත්‍රයා නැවත නොයේවි කියා. මාකාදේව් පුවතේ මෙන් යහකාරී යෙදෙන්නන්ට හානි වන්නේ නැහැ. ඒ අයරින්ම සිතා මා විශ්වාසයේ ගොඩ නැගුවා ඒ ඔබගේ ජීවිතය ගැන. දැන් ඔබේ පැමිණීමෙන් ඔප්පු වී තිබෙනවා ඒ මා කළ ප්‍රාර්ථනා නොතක හැරිය නැති බව ඊශ්වරයන්. බලන්න මේ දුර්දර්ශව ලබ ඇති මගධය ඒ දැන් සියල්ල සුබ වනු ඇත. එහෙත් මේ සියල්ලට පළමුව කළ යුතු දෙයක් තිබෙනවා. එදා කවුරුද අප මහරජාණන්ට ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ? කවුරුද අධිරාජ්‍ය ප්‍රාණය පැහැර ගැනීමට ප්‍රයත්න දැරුවේ? ඔවුන්ගේ දෑතම කපා දැමිය යුතුයි. अखण्डमण्डलाकारम् व्याप्तं येन चराचरम् तत्पदं दर्शितं येन तस्मै श्रीगुरवे नमः. ප්‍රණාම වේවාචා. ඔහුගේ දෑත් කපා කිසිවෙකුට ලාභයක් නම් නැහැ.
අපේ සැබෑ සතුරා නම් තමන්ගේ අභිමතයේ පරිදි මහරජුන් මරා දමන ලෙසට නියෝග දුන් අයයි. සත්‍ය අපට කිව හැක්කේ අපගේ මහරජුන්ට හානි කරනු පිණිස පිරිසට ආක්‍රමණ එල්ල කළ අයටයි. බින්දුසාරට ජය වේවා අධිරාජ 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 බින්දුසාරට ජය වේවා